අයිබෝන් වල හැමෝටම ඔයාලා මේක තුලා ඉන්නේ ඩෙල්ලොන් ටෙයිලැබ් YouTube channel එකත් එක්ක. ඉතින් අවුරුදු කාලෙත් එන්නම ලඟ වෙනවා. ඉතින් ඔයත් ආසයි ඔයාගේ ගෙබිම ඔයාගේ ගෙදර ලස්සනට තියාගන්න අපි කවුරුත් ආසයි. ඉතින් guys අද මේ වීඩියෝ එකෙන් ගෙනල්ලා තියෙන්නේ ඔයාගේ ගෙදර ලස්සනට තියාගන්න පුළුවන් ක්‍රමවේදයක් ගැන. ඒ තමයි අපි කවුරුත් දන්න ටයිටේනියම් ගැන. ඉතින් ඇත්තට මේ ටයිටේනියම් කියන්නේ මොනවද? ටයිටේනියම් කියලා කියන්නේ ටයිල් වගේම ලස්සන කලාවක්. හැබැයි ඒක කිසිසේත්ම ටයිල් එක්ක සංසන්දනය කරන්න එපා. ඒ දෙක දෙකක්. ඉතින් මේ ටයිටේනියම් සම්බන්ධව මිනිස්සුන්ගේ හිතවල ගොඩක් වැරදි මතවාද තියෙනවා. හැබැයි මේ ටයිටේනියම් එක හරියට වගේ ගෙදරට කරගත්තොත් මේ කිසිදු ප්‍රශ්නයක් ඉන්නේ නැහැ. ඒ වගේම තමයි guys මේ ටයිටේනියම් එකේ විවිධ වර්ග තියෙනවා. අපිට මැට් එක හම්බ වෙනවා, මැට් නොවන ටයිටේනියම් එක හම්බ වෙනවා. ඉතින් මේ හැම දෙයකින්ම ඔයාට කැමති ආකාරයකට මේ ඔප්ෂන් එක කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් guys මේ ටයිටේනියම් එක ඔයාට ඔයාගේ ගෙදර තියෙන ගෙබිමේ ඕනෑම ආකාරයක් තිබුණත් මේක කරගැනීමේ හැකියාව තියෙනවා. අවම වශයෙන් ටයිල් එකක් ඔයා ගහලා තිබ්බත් ටයිල් එක මේදී ඩැමේජ් වෙලා අවර්ණ වෙලා තිබුණොත් ඔයාට ඒක උඩ ටයිටේනියම් කරගැනීමේ හැකියාව දැන් තියෙනවා. ඒ වගේම තමයි ඔයාට ටයිල් කරන්න යන තරම් මේකට වියදමක් යන්නේ නැහැ. හැබැයි තව ප්‍රශ්නයක් ඔයාට ඇති. මේ ටයිටේනියම් හීරනවද, පුටුවක් ඇද්දොත් හීරනවද කියන එක සම්බන්ධයෙන්. හැබැයි මෙහිමයි. ඔයා අවම ක්වොලිටි එකක් යටතේ කරොත් මේ දේ වෙන්න පුළුවන්. ඉතින් ඔයා හරි විදිහට වැක්ස් එකක් කරලා මේක නිමවා ගත්තොත් ඔයාට මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ නැහැ. ඉතින් මේ ටයිටේනියම් ක්‍රැක් වෙනවද? මෙහෙමයි. ඔයා මේක බාල විදිහට මේක අඩු වැක්ස් එකක් යටතේ අර වතුර භාවිතා කරලා කරන්න ගියොත් අනිවාර්යයෙන්ම මේක ක්‍රැක් වෙන්න හේතු වෙනවා. ඒක හින්දා guys ඔයාලා හොඳට හොයලා බලලා හොඳ කම්පැනි එකට බාර දෙන්න ඔයාගේ ගෙදර ටයිටේනියම් කරගන්න. ඉතින් guys මේ විදිහේ ගොඩක් හොටල්ස් වල පවා මේ ටයිටේනියම් concept එකට හුරු වෙලා තියෙනවා. අපි අලුත් ක්‍රමවේදය ඔස්සේ පියන ගන්න ඕනේ. හැමදාම පරණ ක්‍රමවේදවල හිර වෙලා ඉන්න එපා. ඉතින් මේ ලස්සන අලුත් වරුද්දේ ඔයාගේ ගෙදර ලස්සන කරගන්න. ඔයාගේ අදහස් පල්ලෙන් කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳයි නම් යාළුවන්ට ෂෙයා කරන්න. subscribe කරන්න අමතක කරන්න එපා.